සද්දෙට පරණ සින්දු මතක් වෙලා ළඟ නැති දේ හොයන සිත කඳු බින්දුවක් වී හදවතේ මේ නගරේ අතමං වෙලා ඒවා දැක්කේ ජිමියගේ ලිරා 3 කියන අලුත් මියසික් ඒ ජෙනරේටර් කරා ක්‍රියේට් කරපු ලස්සන සින්දු දෙකක්. ඇත්තටම ඔයගොල්ලෝ මේක විශ්වාස කරන්න එකකුත් නැහැ. මටත් මුලින්ම පිස්සුවක් වගේ මේක ඇහුවට පස්සේ තුනේ මමත් මුලින්ම තමයි මේ ටූල් එක යූස් කරේ වීඩියෝ එක හදන්න කලින්. ඇත්තටම මාරම ලස්සන සින්දු වල ක්‍රියේට් කරලා දෙනවා. මම ඔයාලා බලන්න මේ කොහොමද සදාගන්න එක ඉතාලම සරල දෙයක් කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. අනිකරා ඔයාලට ප්‍රොම්ප්ට් එක දෙන්න විතරයි තියෙන්නේ. මෙයා ලස්සන සින්දු හදලා දෙනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. ජමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම Google Gemini වලට ගිහිල්ලා Google Gemini වලට ලොග් වෙන්න ඕනේ. ඔයාලට මෙන්න මේ සුපුරුදු ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙතන ටූල් වල තියෙනවා create music කියලා තියෙනවා. අපිට ඒක select කරගත්තට පස්සේ ජෙනරේට් කරගන්න ඕන සින්දුවේ ටයිප් එක මෙතනින් select කරලා ජෙනරේට් කරන්න පුළුවන්. මෙතන ගොඩක් තියෙන්නේ 19s Latin pop ඉතින් ගියාම මෙතන K-pop ඒ වගේ විවිධ ටයිප් එකේ මියුසික් ටයිප් වගේක් අපිට මෙතන දීලා තියෙනවා. අපිට මේ විදිහට ඒවා යූස් කරලා අපිට කැමති සින්දුවක් ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි මම අප සතා කරන්න යන්නේ මෙන්න මේ ටූල් එකකින් කොහොමද සිංගල් සින්දුවක් ජෙනරේට් කරන්න කියලා. මෙතනින් ප්‍රෝ ඔප්ෂන් එක තියෙනවා විදිහට බලලා දීලා බලමු සිංගල් සින්දුවක් අපිට ජෙනරේට් කරලා දෙන්න කියලා. ලොකු දෙයක් කරන්න නෑ. මුලින්ම මෙතනින් ටීම් ප්‍රොම්ප්ට් එක දෙමු සිංගල් සින්දුවක් මට ජෙනරේට් කරලා දෙන්න කියලා. කම්පලමු මෙයා මොනවගේ සින්දුවක්ද අපි ජෙනරේට් කරලා දෙන්න කියලා. මම නිකම්ම දුන්නා කෙලින්ම සිංගල් සෝංග් එකක් ජෙනරේට් කරලා දෙන්න කියලා. මේකේ ජෙනරේට් කරන සින්දු අපිට මේ යූස් කරන්න බෑ මම හිතන්නේ මේගොල්ලෝගේ ඔෆිෂියල් Google එකෙන් දාලා තියෙන විදිහට මේක කොපිරයිට් ෆ්‍රී නෑ මේ සින්දු. අපිට පබ්ලිෂ් කරන්න හැකියාවක් මම මේකේ හොයලා බලපු විදිහට නෑ. මොකද මේකේ තියෙන සින්දු කොපිරයිට් ෆ්‍රී නේ අපිට යූස් කරන්න පුළුවන්. හැබැයි ලිමිට් එකක් ඇතුලේ තමයි මේ සින්දු යූස් කරන්න පුළුවන් වෙන්නේ අපිට මේකේ ජෙනරේට් කරන සින්දු. දැන් මම රැන්ඩම් විදිහට මෙයාට දුන්නා සින්දුවක් ජෙනරේට් කරලා දෙන්න කියලා. එයා දැන් ජෙනරේට් කරන ගමන් තියෙන්නේ බලමු එයා මොන වගේ සින්දුවක් වගේ ජෙනරේට් කරලා දෙයි කියලා. මේ ඔප්ෂන් එක අපිට ගොඩක් ෆ්‍රී දෙන එක ගොඩක් වටිනවා. මොකද මේ අපිට VO එක එහෙම අපිට ෆ්‍රී හම්බෙන්නේ නැහැ නේ වීඩියෝ ජෙනරේට් කරන්න. හැබැයි මේගොල්ලෝගේ මියුසික් ජෙනරේටින් ඔප්ෂන් එක ෆ්‍රී දෙන එක නම් ගොඩක් වටින ඔප්ෂන් එකක්. මම හිතන්නේ මේගොල්ලන්ට තෑන් කරන්න ඕනේ මේ ඔප්ෂන් එක හරිය අපිට ෆ්‍රී දුන්නේ. ඒක ඔයා ජෙනරේට් කරා සින්දුව යාගේ සින්දුවේ තියෙන්නේ ටයිටල් එක කොළඹ හවසට තනි වෙලා බලමු සින්දු මොනවා වගේද කියලා. මේ කොළඹ හවසක බස් හෝල්ට් එකේ තනි වෙලා දුර පේන තෙක් ඇත්තටම next level විදිහට ඒක දීලා දිනවා. වැහි බින්දු වැටෙන සද්දෙට පරණ සින්දු මතක් වෙලා ළඟ නැති දේ හොයන සිත සින්දුරන් next level මේක තනිකරම මේ පොඩි ලිරික්ස් වල නම් පොඩි අවුල් තිබ්බා. ඒ කියන්නේ මේක ඕක සාමාන්‍ය හොඳ ලිරික්ස් එකක් නෙමෙයි තිබ්බේ. නිකන් අර අවුල් වචන වගේක් තිබ්බ කියලා මට මියුසික් දන්නේ නැතුණත් ඒක තේරෙනවා නිකන් සින්දුවේ වයිබ්යත් එක්ක යන්නේ නැහැ කියලා. හැබැයි මම හිතනවා 80ක් 90ක් හොඳම තත්ත්වයේ තියෙනවා. මම හිතන්නේ මෙලඩි එක මාර ලස්සනයි සින්දුවේ. මේ බලමු තව සින්දුවක් අපි ජෙනරේට් කරලා වාට ඕනම් මේක අපිට මේ ලිරික්සයක් වගේ තියෙනවා. ලිරික්ස් එක මේකට දාලා ජෙනරේට් කරන්න පුළුවන්. මම මේලා ලිරික්ස් එකක් නම් හදාගෙන නැහැ. මම සින්දු ක්‍රියේට් කරන්න කියන්නේ මේ ඉන්න වාට ඕනම් මේක රැන්ඩම් ලිරික්ස් එකක් අරගෙන කොහෙන් හරි ඒක එඩිට් කරලා හරි මේකට දාන්න පුළුවන්. අපි බලමු තව සින්දුවක් ජෙනරේට් කරලා මොනවා වගේ දෙන්නේ කියලා. මේක මේ ඔගොල්ලෝ ජෙනරේට් කරද්දී මම හිතන්නේ ගොඩක් ලිරික්ස් එකක් දීලා ජෙනරේට් කරන්න. මේ සාමාන්‍ය මේක ලිරික්ස් නම් මම හිතන්නේ හොඳම මට්ටමේ ඒකේ නෑ.
එක්කවා මේකෙන් මාරගෙන ලිරික්ස එකක් යාට කියලා ජෙනරේට් කරගෙන ඒක හොඳයි නම් මේකට දාලා ජෙනරේට් කරන මයිතන්න එක තයි හොඳම ඔප්ෂන් එක මම නිකම්ම සිංහ සෝගත් ජෙනරේට් කරනකොට පස්සයා ටැන්ඩම්ලි දෙන්න අපට මේ ජෙනරේට් කල්ලා මම අනුතරම කියන්න ඇත්න්නේ කිව්වෙත් නෑ මොනවගේ ටයිටල්ලයක් යට දේද සිංහල ජෙනරේට් කර අපි යෝ අපේ රට ගැන සිංහල සිංවක් කරන්න කොට පස්සේ ඒක ෆෝකස් කරලන හදන්න මම හිමුවත් නැතුව නිකම්ම ජෙනරේට් කරන දුන්න නිකම් මම එක තුල්ලෙක් ගැන ඔකොලට අයිඩියයක් දෙන්න ඕන ඉද මං හිම කරේ නැත්තං වාට මේක වගේ ලිරික්ස් ඇත්තිරන ඒකට මොනවගේ මෙල්දිීවත් දෙන්න ඕනික සම්පූර්ණ ප්‍රම්ටක් ට හදල මෙයට උන්නට පස මතන්න හොඳම විදිහට අපට සින්න හදරද අපිට මේ මයිතන් ඉස්සලාට මියසික්ෂන්ලාට මේක ලොකු බලපෑමත් මේ දන්න මේ වගේ ටෝල්ල ඇති නමන් වගේ ටෝල් තියෙනවා හැබයි මේ වගේ ටෝල්ල ්‍රී දෙන එක මහිතන්නේ හොඳ මේ තත්ත්ය ඉළමයා සිින්දෝ දුන්න හිරු බැස යන සැන්ද ඇල්බලු අම්මනවාගේ තිය ටිකලාවත් යනව ලෝඩ් දෙන්න අත්පර අතරේ පරවගිය මල් පෙති සිහිනය ආලයේ රළු දෑතින් මිදී කඳු බින්දුවක් වී හදවතේ ඉතිරි වී ඇති මතකයන් වාව් මන්න තවදුර මුච්චයන් නෑ ගොලක ටූල්ල ගුස් කලවදන්න මටරම් මේ ටූල්ල සුපරි ටූල්ල එක ඇත්තරම කිව්වන ආයි නෙක්ස්ලවල් මම මෙතරි වීඩිය එතර එන් කරන වටම ටූල්ලෙක් ගැන වාලට අයිඩිය දෙන්න ඕනේ ම ඇතරම් මේ මුලින්ම එක සිින්දරෙන් ජනරට් කලබල වන්න සිින්දකතුන ජනට් කර පස්ස මටතරන්න මේක සම්පූර්ණයම පිස්සුවක් සම්පූර්ණයම මම මෙතරින් විඩිය කැන් කරන්න වාලට මේ විඩිය හොදයි නම් මගේ චනල එක සප්‍රයිප් කල්ල බෙල්ලයි කරන කල්ල මේගේ තවත් අලු තිරියක් හම්බෙන්න්න මේ විඩියක මෙච්චර ඉරණකම වාල රැදිීටියට තැංකි වාල හැමෝට